නායක ස්වාමින් වහන්සේ යයි කියාගෙන Taman විසින්ම හඳුනාගත්ත එක්තරා චීවරධාරියෙක් මේ දේපොළ මංකොල්ල කෑම හරිද මේ අයථා මුදල් උපයීම් ඒ අයථා මුදල් උපයගෙන හරිද විදේශ රටවල් වල දේපොළ අත්පත් කරගෙන මේ කරන හෙළිදරව්වක් සම්බන්ධයෙන් තමයි අද දිනේදී අපි මේ මාධ්‍ය හමුවේදී හෙළිදරව් කරන්න යන්නේ. ඔයගොල්ලෝ දන්නම ඇති මේ තියෙන්නේ මේ හොරණ පැත්තේ මේ නිවාසයක් මංකොල්ල කෑම පිළිබඳ තමයි මේ කාරණාව තියෙන්නේ. මේ තියෙන්නේ අංක 313න් 8 වැලිපන කඳාන හොරණ යන ලිපිනේ පිහිටි සම්පූර්ණ වැඩ අවසන් කොට නැති නිවසක් බලහත්කාරයෙන් මේ සිවුරු දාගත්ත චීවරධාරීන්ගේ මැර කණ්ඩායම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් කරපු ප්‍රකාශයක්. අපි දන්නවා මේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධයි කියන මේ ස්වාමින් වහන්සේ මේ ස්වාමින් වහන්සේ විශාල ධනස්කන්ධයක් තියෙනවා. ඒ ධනස්කන්ධය සොයාගත්තේ කොහෙන්ද? මේවා මොන ආකාරයකින්ද උපයාගත්තේ? මේ කියන කාරණා සම්බන්ධයෙන් තමයි අපිට මේ තියෙන්නේ. මේ අහිංසක මිනිසුන්ගේ මේ තියෙන්නේ මේ ආයුධ අරගෙන ගිහිල්ලා මේ මිනිසුන්ගේ මේ දේපොළ මංකොල්ල කන ආකාරය. මේ තියෙන්නේ මේ දේපොළ මංකොල්ල කන විදිය. මේ අපිට සාක්ෂි තියෙනවා මේ තියෙන්නේ මේ දේපොළ මංකොල්ල කන විදිය. හරිද? ඉතින් මේවා මේ මංකොල්ල කෑම සම්බන්ධයෙන් මේ මිනිස්සු මේ අහිංසක මිනිස්සු මේ දේපොළ අයිති මිනිස්සු මේවා සම්බන්ධයෙන් නීති ඉදිරියට ගිහිල්ලා ඒ හොරණ පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරලා තියෙනවා. මේ කාරණාව සම්බන්ධයෙන් හොරණ පොලිසිය දැනුවත්ව තමයි මේ සිද්ධිය සිද්ධ වෙලා තින්නේ. නිසා අපි මේ කාරණාව සම්බන්ධයෙන් ඉදිරියේදී අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුවට යනවා. අල්ලස් කොමිසමට ගිහිල්ලා මේ සිවුර දාගත්ත මේ චීවරධාරියා මේ මුදල් හොයාගත්තේ කොහෙන්ද කියන කාරණාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් දාලා මේක සොයන්න කියන තියෙනවා. ඉතින් මේ ආකාරයේ මිනිසුන්ගේ මේ වගේ මැර කණ්ඩායම් තිය මේ පේන මේ වාහන අරන් ගිහලා මේ මැර කණ්ඩායම් ඉන්නේ මේ සිවුර දාගෙන මේ තියෙන මේ සිවුරු දාගෙන මේ මැර කණ්ඩායම් ගිහිල්ලා තින්නේ. එතකොට මේවා මේ සිවුරු දාගෙන මේ කරන වැඩ නිසා මේ රටේ බෞද්ධ ආගමට මේ රටේ මහානායක ස්වාමීන් වහන්සේලාට ඉතාම අගෞරවයක් එන්නේ. නිසා අපි මේ කාරණාව සම්බන්ධයෙන් මේ මහානායක හාමුදුරුවෝ ඒ නිකායවල බාල මහානායක හාමුදුරුවෝ දැනුවත් කරන්න යනවා. අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුව දැනුවත් කරනවා. මේ මිනිසුන්ට මේ මංකොල්ල කෑම සම්බන්ධයෙන් මේ දේවල් සම්බන්ධයෙන් මොකද මේවා මින් ඉදිරියට මේ රට තුල නොවෙන්න ඕනේ. හරිද? මොකද මේ ආකාරයට මේක සම්පූර්ණයෙන්ම මේ බුදුදහම මේ රටේ මේ බෞද්ධ ආගම මේවා සම්පූර්ණයෙන් පිරිනව මේ වගේ මේ සිවුරු දාගත්ත මේ චීවරධාරීන් මේ කරන වැඩ නිසා. ඒ නිසා මෙන්න මේ කියන කාරණාව සම්බන්ධයෙන් අපි නොබෝ දිනකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වගේ මහානායක හාමුදුරුවෝ මේ සියල්ල